ආදරය ගැන කතා කරනකොට අවුරුදු 30 31 32 වෙනකොට ගොඩාක් මැචුවර් වෙලා ඉන්නේ. එතකොට ආදරේ විඳින විදිය හරි වෙනස්. ඒ කියන්නේ අවුරුදු 26න් ඉහළ 27න් ඉහළ වගේ. එතකොට ගෑනු ළමයා පිරිමි ළමයා ගත්තාම ගෑනු ළමයා හරිය නිකන් අම්මා කෙනෙක් වගේ, පිරිමි ළමයා දරුවෙක් වගේ. හරියට අම්මා කෙනෙක් දරුවෙක් බලා ගන්නවා වගේ තමයි උපදෙස් දීලා හරි ආදරෙන් බලාගන්නේ. ඒ වගේම තමයි ඕකේ අනිත් පැත්ත. පිරිමි ළමයා තාත්තා වගේ, ගෑනු ළමයා දරුවා වගේ. ඔන්න ඔය විදිහට මේ කැරක්ටර්ස් දෙක මාරු වෙවි තමයි ඉස්සරහට යන්නේ. ටීම් වර්ක් එකක් වගේ නේ හරියට මේක නිකන් නේද දෙන්නම එකම ෆීල්ඩ් එකේ වෙන්න පුළුවන්, ෆීල්ඩ් දෙකක වෙන්න පුළුවන්. දෙන්නම විවිධ සමාජ විවිධ පෞල් පරිසරයන් වලින් තමන්ගේ අත්දැකීම් වෙනස්. ඒ වගේ දෙන්නෙක් තමයි ඔන්න දැන් එකතු වෙලා ඉන්නේ. එතකොට මේක ටීම් වර්ක් එකක් වගේ ඔන්න ඉස්සරහට යනවා. ගෑනු ළමයා පිරිමි ළමයාට උදා කරනවා, පිරිමි ළමයා ගෑනු ළමයාට උදා කරනවා. ඔන්න ඔය විදිහට තමයි ජීවිතේ ඉස්සරහට යන්නේ. හැබැයි ඒ වගේ සහකාරයෙක් වෙන්න Tamanටත් යම්කිසි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ජීවිතේ තියෙන්න බෑ. නැතු එකපාරට ඕනේ දැන් අවුරුදු 20 දී ආදරය කරන විදිහට නෙමෙයි අවුරුදු 30 දී ආදරය කරන්න. හරියට මැචුවර් වෙන්න ඕනේ අපි. ළමයි ඒ ලෙවල් වලට ආපු ගමන් මොකද කරන්නේ? ඒ ලෙවල් වලට ආපු ගමන්ම කරන්නේ කවුරු හරි ගෑනු ළමෙක් පිරිමි ළමෙක් හොයාගන්න එක. හැබැයි ජීවිතේ ආදරය තියෙන්නේ ඔතන නෙමෙයි. ගොඩක් වෙලාවට ඒගොල්ලන් හිතන්නේ ජීවිතේ ආදරය කියන්නේ සැප තියෙන්නේ රූම් එකක් ඇතුලේ කියන එක. විවෘතව කතා කරොත් ගොඩක් ළමයි මොකද කරන්නේ? ওই වගේ දේවල් වලට පෙළඹෙනවන්නේ. හැබැයි ඔතන නෙමෙයි ජීවිතේ තියෙන අපිට වැරදුණයි කියලා හිතනකොට ගොඩක් දේවල් වෙලා ඉවරයි. ඒ නිසා හොඳට මොලේ කල්පනා කරලා වැඩ කරන්න. ආදරේ තියෙන්නේ බොහෝම සතුටින් විඳින්න. හැබැයි ඒක අවශ්‍ය වයසේදී අවශ්‍ය වෙලාවට කරන්න ඕනේ. සමහර ගෑල් ළමයි ඉන්නවා අනේ මං ආදරේ නාමයෙන් අරක පිදුවා මේක පිදුවා ඔය වගේ කියන ළමයිනුත් ඉන්නවනේ. හැබැයි ගෑනු ළමෙක් වුණාම ඇත්තටම තමන්ට ආදරේ කරන්න ඕනේ. ඒ වගේම තමයි ආර්ථික අතින් ශක්තිමත් වෙන්න ඕනේ. හොඳ අධ්‍යාපනයක් ලබන්න ඕනේ. එතකොට ජීවිතේ ඉස්සරහට ගෙනියන්න හරි ලේසි. ඉස්සර කාලේ තමයි හස්බන්ඩ්ගෙන් වයිෆ් ඔන්න යැපුණේ. ඔන්න හස්බන්ඩ් හම්බ කරලා ගෙනත් දෙනකම් වයිෆ් බලාගෙන ඉන්නවා. ඒ වගේ කල්චර් එකක් තිබුණේ ඉස්සර. හැබැයි දැන් එහෙම නෙමෙයි. පිරිමි කෙනාත් තරමටම ගෑනු කෙනාත් ශක්තිමත්. එයා වගේම මෙයාත් සල්ලි හම්බ කරනවා. එයා වගේම මෙයාත් හරි දැනුවත් භාවයෙන් ඉන්නවා. ඒ විදිහේ ගෑනු ළමෙක් වෙන්න ශක්තිමත් ගෑනු ළමෙක් වෙන්න උත්සාහ කරන්න.